හොඳයි නමෝ බුද්ධාය. හැමෝම කියන නමෝ බුද්ධාය කියලා. මම කියන නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය කියන තේරුම ගන්නවද? බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන එතකොට ඔයගොල්ලෝ අද මේ අසපුවට ඇවිල්ලා බුදු සාදු කියලා දුන්න දේවල් අහන්න තමයි ඇවිල්ලා. ඔයගොල්ලෝ දන්නවද 6-4 වෙන ගන්නවද? මොකද්ද 6-4 කියන්නේ? දන්නව නේද? ඉස්කෝලේ කියලා දුන්නා නේද? දැන් මම අද 6-4 කියලා දෙනවා. 6 කියලා කියන්නේ මොකටද? දිව්‍ය ලෝක 6ට. 6 කියලා කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝක 6ට. දිව්‍ය ලෝක 6 ගැන අහලා තියෙනවද? ඔව්. අහන්න මට කියලා දෙන්න ඕනේ. 4 කියන්නේ මොකද්ද? හය අර බෝල ගහද්දි දින 6-4 නෙමෙයි. බෝල ගහද්දි දින ඒක නෙමෙයි. 4 කියන්නේ අපායවල 4. අපායවල 4 දන්නවද? එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ අපායවල 4 කියලා. අපායවල කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ 4න් ඔයගොල්ලෝ එකක් හරි දන්නවද? දන්නවනම් කියන්න බලන්න. ඔව් සතර අපායේ තමයි. මොකද සතර අපාය? දැන් 4ක් තියෙනවනේ. මොකද්ද? මම එකක් කියන්නම්. තිරිසන් අපාය. පළවෙනි එක මොකද්ද? තිරිසන් අපාය. ඇහෙන්නේ දේව දූත අපාය. හරි ටිකක් හරි බලමු තිරිසන් අපාය කියන්නේ මොකද්ද? තිරිසන් ලෝකේ සත්තු. ඔයගොල්ලෝ ගෙදර වල පූසෝ එහෙම ඉන්නව නේද? ඒ පූසෝ එහෙම ගොඩාක් සතුටින් ඉන්නේ දුකෙන් ඉන්නේ. දුකෙන් ඉන්න ඔයගොල්ලෝ ගහනව නේද? ගහන්න එපා පෞසිට වෙනවා. එතකොට මේ පූසොන්ට එහෙම දැන් දුන්න හැදුනහම කියන්න පුළුවන්ද? දැන් ඔයගොල්ලෝ දුන්න හැදුනහම අම්මට කියනවා නේද? ඔළුව රිදෙනවා අමාරුයි කියලා. දැන් මේ පූසොන්ට දුන්න හැදුනහම කියන්න පුළුවන්ද? බෑ. එතකොට ඒගොල්ලෝ පව් නේද? පව්. බඩේ වුණාම කෙඳිරි ගන්නවා නේද? සමහර වෙලාවට කෑම හම්බෙන්නේ නැහැ. එතකොට ඒ මොකද්ද? අපාය කියන්නේ ගොඩාක් දුක් තියෙනවා. එතකොට මේ සත්තු ගොඩාක් දුක් විඳින හින්දා අපි ඒකට කියනවා මොකද්ද? තිරිසන් අපාය කියලා. ඊළඟට ලස්සන කුරුල්ලෝ එහෙම ඉන්නවා නේද? ඔයගොල්ලෝ කැමතිද කුරුල්ලෝ වෙලා ඉපදෙන්න? කුරුල්ලෝ වෙලා ඉපදුනොත් මම කියන්නම් නේද? චූටි කුරුල්ලෝ ඉන්නවා නේද? ලස්සනයි චූටි කුරුල්ලෝ. ලොකු කුරුල්ලෝ රැට ඇවිල්ලා කනවා. චූටි කුරුල්ලෝ. බකමුණු එහෙම දන්නවද? මේ බකමුණු රැට තමයි යන්නේ. උදේට දවල්ට මේ බකමුණු හැංගිලා ඉන්නේ. රැට ගිහිල්ලා අර චූටි කුරුල්ලෝ නිදගෙන ඉන්නවනේ ගස්වල. ගස්වල හැංගිලා ඉන්නේ බයට. අර බකමුණු ගිහිල්ලා පන පිටින්ම කනවා. අර චූටි කුරුල්ලෝ. මට රැට සද්දෙත් ඇහිලා තියෙනවා චූටි කුරුල්ලෝ කෑ ගහනවා. උදේ බලද්දී ඒ මම ඉන්න කුටිය වටේට චූටි කුරුල්ලන්ගේ පිහාට
එතකොට රෑ මොකද වෙලා තියෙන්නේ? අර ලොකු කුරුල්ලෝ ඇවිල්ලා කාලා. එතකොට ඔයගොල්ලෝ කැමතිද එහෙම කුරුල්ලෙක් එන්නේ? එහෙනම් කවදාකවත් හිතන්න එපා කුරුල්ලෙක් වෙලා ඉපදෙනවා කියලා හිතන්න එපා. ගොඩාක් දුක් විඳින්න වෙනවා. එතකොට ඒ නිසා ඒ තිරිසන් සත්තුන්ට කියනවා මොකද්ද? තිරිසන් අපාය කියලා. අනිත් සත්තුත් එහෙම තමයි. ඒ සත්තු ගොඩාක් දුක් විඳිනවා. දැන් කැලේවල් වල ඉන්න සත්තු බලන්න. දැන් ඒගොල්ලෝ හරියට බයෙන් ඉන්නේ. වතුර බොන්නේ බයයි. කෑම කන්නේ බයයි. ඇයි? අර කොටියෝ වගේ ඇවිල්ලා මරනවා. අර මොනවා වගේ සත්තුන් කොටියෝ ඇවිල්ලා මරනවා. ඒක පව් නේද? ඔව්. ඊළඟට ඒගොල්ලෝ දැකලා තියෙනවාද රිලව්වෙන් ඉන්නවා. ඒගොල්ලන්ට ඉන්න දේවල් තියනවාද? කූඩුවක් තියනවාද? වැස්සහම මොකද වෙන්නේ? දෙමිනවා. හොඳට අවුපායක් ඉන්න තැනක් තියනවාද? නෑ. එතකොට බලන්න ගොඩාක් දුක් විඳිනවා. සමහර වහින්නේදී කාලය එනවා. එතකොට මේ සත්තුන්ට බොණ්ඩ වතුර නැති වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ සත්තු වෙලා ඉඳලා කැමතිද? කවදාකවත් හිතන්න එපා සත්තු වෙලා ඉපදෙනවා කියලා. හරි. එතකොට සතර අපායේ පළවෙනි එක මොකද්ද? හයියෙන් කියනකොට හොඳයි ඔයගොල්ලෝ. පළවෙනි එක මොකද්ද? හොඳයි. දැන් ඔක මතක තියාගන්න ඕනේ. හරි. දැන් මම දෙවෙනි එක කියලා දෙනවා. දෙවෙනි එක දන්න කට්ටිය තෝස්සන්න. කියන්න බලන්න කලින්. මම කියන්නේ. පෙරේත ලෝකේ මොකද්ද? පෙරේතෝ කියන්නේ දන්නවද? කවුද පෙරේතෝ කියලා උපදින්නේ? කොහොම මැරිච්ච කට්ටියද? දානෙ දෙන්නේ නැතුව මැරිච්ච අය. කවුද පෙරේතෝ වෙන්නේ? දානෙ දෙන්නේ නැතුව මැරිච්ච අය. ඔයගොල්ලෝ මේ පන්සලට අසපුවටම දාන අරන් එන්නේ නැද්ද? අම්මලත් එක්ක එනවා නේද? දාන අරන් යන්න ඕනේ. නැත්තම් කොහෙද යන්නේ? නැත්තම් කොහෙද යන්නේ වරකට පස්සේ? පෙරේත ලෝකේ. පෙරේතයන්ට කන්ද තියනවාද? බත් තියනවාද? බනිස් තියනවාද? මොනවද ඒගොල්ලෝ කන්නේ? මොනවද? බත් නෑ. ඒගොල්ලෝ කන්නේ මොනවද දන්නවද? ඔයගොල්ලෝ කෙල ගහන්නේ. අන්න ඒ කෙල කන්නේ. කන්නේ නැති හින්දා. එතකොට පෙරේත වෙන්නේ කැමතිද? අපෝ පෙරේත වෙන්න එපා ඈ. එහෙනම් මොකද කරන්න ඕනේ? දන් දෙන්න ඕනේ. ඔයගොල්ලෝ යාළුවොත් එක්ක බෙදා හදා ගන්න ඕනේ. ඔන්න හිතන්නේ යාළුවන්ට දැන් ලියන්න පැන්සලක් නැහැ ඉස්කෝලේ. ඔයගොල්ලෝ ළඟ පැන්සල් දෙකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ යාළුවන්ට දෙනවද නැද්ද? දෙන්න ඕනේ. දැන් ඔන්න යාළුවාට මකණයක් නැහැ. ඔයගොල්ලෝ නම් මකණයක් තියෙනවා. දැන් යාළුවෝ ලියපෙක වැරදිලා. දැන් මකා ගන්න මකණ දෙන්නේ නැද්ද? දෙන්න ඕනේ. අන්න ඒ විදිහට ඔයගොල්ලෝ ළඟ තියෙන දේවල් බෙදා හදා ගන්න ඕනේ. දැන් ඉස්කෝලේ ගියාම ඔයගොල්ලෝ කෑම අරන් නේද? මොන යාළුවාට කෑම දෙන්න අම්මට කියලා. දැන් මොකද කරන්නේ? තනියෙන් කනවද? කෑම ඔක්කොම දෙනවද? එහෙනම් නෑ ඔක්කොම දුන්නත් කමක් නෑ. විදුර ගොඩාක් පින් දැස්සෙනවා. ඔයගොල්ලෝ ටිකක් තියාගෙන යාළුවන්ට දෙන්න ඕනේ.
තේරෙනවද? දවසක් මම එක අසපුවේදී පින්ඩපාතේ ගියා. පින්ඩපාතේ යනවා කියන එක දන්නවද? අර පාත්‍රය අරන් ස්වාමීන් වහන්සේලා යනවනේ. එතකොට ඉස්කෝලේ යන ළමින් ගියා. එතකොට චූටි බබේ දුවගෙන ඇවිල්ලා අර ඔක්කොම කෑම එක පූජා කරන්න හැදුවා. මම ඊට පස්සේ එකෙන් චූට්ටක් විතරක් ගත්තා. එයාට නැත්තම් බඩගින්න ඉන්න වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ විදිහට දානි පූජා කරන්න ඕනේ. ඊට පස්සේ යාළුවොත් එක්ක බෙදා ගන්න ඕනේ. කන්නේම කන්නේ නැහැ. අනිත් පැත්තට බෙදාගෙන කන්න ඕනේ. අයිස්ක්‍රීම් එකක් හම්බ වෙනවා.